මුල සිට ෆොරෙක්ස් මාලාවේ මම හිතන හැටියට පස්වෙනි වීඩියෝ එක අද මම කරන්නේ ඇත්තටම ට්‍රේඩින් view එක කොහොමද යූස් කරන්නේ කියන එක. මොකද මේ මම ගොඩක් ඇනලිසිස් ඒවා කරනවා. සමහර විට කෙනෙක් මේ නොදැන ඉන්න පුළුවන් මේ ට්‍රේඩින් view කියන්නේ මොකක්ද කියලා. හරිද? ට්‍රේඩින් view කියන්නේ එකක් platform එකක්. ඔය MetaTrader 4 5 වගේ සමහර brokers-ලා ඒකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා. සමහර brokers-ලා ඒකේ රෙජිස්ටර් වෙලා නැහැ. ඉතින් කොහොම වුණත් රෙජිස්ටර් වෙලා හිටියත් නැතත් අපි ට්‍රේඩින් view එකට මම ඔන්න යනවා. මේකෙන් ඇනලයිස් කරන්න පුළුවන් අපිට. මේකෙන් අපිට ඇනලයිස් කරන්න පුළුවන් මේ කොහොමද මාකට් එක හැසිරෙන විදිය. එක එක ටයිම් ස්කේල් මත. හරිද? මෙන්න මේ විදිහට මම අද ඒක කතා කරන්නේ. එතකොට ඉස්සෙල්ලාම ට්‍රේඩින් view වලට ගියාම මගේ මේ තියෙන්නේ XAU USD කියන්නේ gold versus USD. එතකොට ඔයා දැන් මම හිතන්නේ Binance මම එකක් කරා කොහොමද මේකට සල්ලි දාන්නේ කියලා වීඩියෝ එකක් කරා Binance එක හරහා. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මම forex හඳුන්වලා දෙන වීඩියෝ එකක් කරා. එතකොට මේ ඔක්කොම වීඩියෝස් මේ ප්ලේලිස්ට් එකේ යට තියෙනවා description box එකට මම ඒක දාලා තියෙන්නේ. මේ උඩින් link එකක් යනවා පළවෙනි වීඩියෝ එකේ. ඒක ක්ලික් කරලා ගන්නත් පුළුවන්. හරිද? ඒ ටික මුලින් ඉඳලා මම උගන්වලා තියෙනවා හරි සරලව ආර්ථික විද්‍යාවත් ගණකාධිකරණ මූලධර්මත් එකට එකතු කරලා මම ලස්සනට අලුතෙන් forex කරන කෙනෙකුට වගේම forex කරගෙන යන කෙනෙකුටත් කොහොමද මොකද්ද මේ forex කියන්නේ කියන දේ මම ඊටාම පැහැදිලිව කියලා දීලා තියෙනවා මේ වීඩියෝස් වලදී. හරිද? ඒ නිසා මේ වීඩියෝස් ටික බලන්න එහෙටි වෙලාවක් යන්නේ නැහැ. මොකද මම උදාහරණයක්වත් ගොඩක් forex කරන අවුරුදු මේ 10 15 කරන අය පවා හිතාගෙන ඉන්නේ මේ ලයින් එක මේ අපි දාන buy sell වලට යන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. මේ ලයින් එක කියන්නේ අපි දාන buy sell වලට නෙමෙයි. මේ ලෝකේ තියෙන සෙන්ට්‍රල් බැංකු සහ ෆන්ඩ් ඉන්ස්ටිටියුෂන් ඉන්වෙස්ට්මන්ට් ඉන්ස්ටිටියුෂන්ස් ඒගොල්ලෝ මේ දැන් මේක නම් gold USD gold ගන්නවා USD ගන්නවා gold විකුණනවා USD විකුණනවා අන්න ඒ මත හැදෙන මිල රේඛාව. මම මේක ආර්ථික විද්‍යාව ඇසුරෙන් මට මතක හිටියට දෙවෙනි වීඩියෝ එකේ හරි එහෙම මම පැහැදිලි කරා. පළවෙනි එකේදී. හරි. ඒක නිසා ඒක බලන්න. අද මම දැන් ඊළඟ ස්ටෙප් එකට යනවා. මොකද මම දැන් මේක ඔයගොල්ලන්ට ඩෙමෝ account එකක් දාගන්න කියලා මම මගේ දෙවෙනි වීඩියෝ එකේදී කිව්වා. ඊළඟ වීඩියෝ එකේදී Binance එක හරහා සල්ලි ඒක ඩොලර් 50ට වෙනකන් අඩු කරගන්න කිව්වා. ඩෙමෝ මේ ෆන්ඩ් එක. ඊට පස්සේ මම Binance එකෙන් ඇත්ත සල්ලි දාගන්න කිව්වා. දැන් මම මේ ඇනලයිස් කරන පැත්තට පටන් ගන්න හදන්නේ. ඒක පටන් ගන්න නම් අපි ට්‍රේඩින් view කියන එක හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට ගොඩක් ලංකාවේ අය කරන්නේ GBP USD හන්දා අපිට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා තමන් කරන currency pair එක තෝරගන්න. දැන් මේකේ තියෙනවා currency pairs. මේක දැන් මම delete කරපුවම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. මේ තියෙන GBP USD තියෙනවා. ඊට පස්සේ මේ තියෙන gold එක. මේ පැත්තේ ඉන්නේ මේ stock brokers company මේ trading view එකේ register වෙලා ඉන්න. සමහර විට ඔයාගේ brokerත් මෙතන ඇති. ගිහිල්ලා බලා ගන්න. එහෙම හිටියොත් ඔයාලට මෙතනින්ම trade දාන්න ඒ ඔක්කොම කරන්න පුළුවන්. හරිද? නැත්තම් ඔයා මේකෙන් බලලා MetaTrader 4 හරි 5 එකෙන් හරි තමයි trade දාන්න ඕන. හරිද? එතකොට මේකේ තියෙන ලෝකේ trade වෙන ඔක්කොම currency pairs ටික. USD, Japanese yen, තව cryptocurrency ඒවත් තියෙනවා. මෙතන USDT ඒවත් තියෙනවා. Bitcoin ඔක්කොම. මම දැනට ලංකාවේ ගොඩාක් අය කරන්නේ GBP USD. එහෙම නැත්නම් Euro USD ත් කරනවා. ඒක නිසා මම ගන්න. ඕගොල්ලෝ හැම වෙලේම ගන්න මේ ONDA කියන එක. මොකද ඒක හොඳ reputed forex firm එකක්. ඇයි මම එහෙම කියන්නේ කියලාත් මම දැන් මේක ක්ලික් කරලා පෙන්නලා ඔයාලට ආපහු මම කියන්නම්. හරි. මේ දින ONDAට තියෙන මම මේක අයින් කරනවා. හරි. ONDA කියන කම්පැනි එකට forex කම්පැනි එකට එයා තමයි broker. එයාට තියෙන chart එක. එතකොට මේ chart එක brokerගෙන් brokerට වෙනස්ද? හොඳ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක ඇත්තටම brokerගෙන් brokerකට වෙනස් ටිකක්.
හරිද? මම මේක කියන්නම්. මේ ගොඩක් අය මේවා දන්නේ නැහැ, මේවා කියන්නේ නැහැ. සමහර වෙලාවට මෙන්න මේ රිජෙක්ෂන් බ්ලොක් එක මෙතෙන්ට වෙනකන් ඔවුන්ඩ එකේ ඇවිල්ලා තිබ්බට හරිද? දැන් බලන්න මෙතන පිප්ස් සෑහෙන ප්‍රමාණයක් කියලා තියෙනවා. සමහරට වෙන එක්කෙනෙක්ගේ ඇවිල්ලා නැහැ. අපි ඒක බලමු. ඒක ප්‍රායෝගිකව බලමු. GBP USD. අපි ගත්තොත් මේ වගේ එකක්. අර මෙතනදී පොඩි මේව එකක් තියෙන්නේ. අරක තරම් ලොකුනේ. මෙතන මේකට ලොකු මූවමන්ට් එකක් ගත්තොත් ඕගොල්ලන්ට හොඳටම තේරෙනවා. මෙතන පොඩ්ඩක් මාක් කරගමු. හරියට මේකේ ගාන 1.32 1.16යි. හරිද? 1.32 1.16යි. 1.32 1.16යි. right. අපි දැන් බලමු මේක ඔවුන්ඩ් එකේ සමහරට විට ඒක එකමද දන්නේ නැහැ. එහෙම වුණොත් අපි වෙන එක ආයෙ බලමු. හරි. එතන සමහර වෙලාවට ඒක එකම වෙන්න පුළුවන්. නෑ ඒක වෙනස්. පොඩි වෙනසක් දැක්කද? දැන් මෙතන 1.32 0.29යි. දැක්කනේ? අන්න ඒක එහෙම වෙනවා. පොඩි වෙනසක් ඒක සිද්ධ වෙනවේ. ඒක දැන් නොතන තමයි ගන්න 1.2.8යි. දැක්කනේ? අරක එහෙම නැහැ. ඒතකොට එහෙම පොඩි වෙනසක් වෙන්නේ ඇයි? ඒ තමයි ඒ අදාළ foreign exchange broker company එකට කොච්චර ස්ටේක් එකක් හම්බෙලා තියනවද මාකට් එකකින්. මොකද ඒගොල්ලෝ මේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපි දෙන සල්ලි වලින්. යම්කිසි ස්ටේක් එකක්. අන්නේ ස්ටේක් එකක් වෙනකොට මෙතන තියෙනවනේ සෙෂන්ස්. මේක ටිකක් ගැඹුරු කතන්දරයක්. මම ඉතින් සරලව කියන්නම්. ඔව් මෙතන තියෙන මාකට් සෙෂන්ස්. දැන් අපි ගමු 1 hour candle එකට. ගත්තාම ඔන්න ඔයාලට තියෙනවා මෙතන මම පෙන්නනවා ඉස්සරහට කොහොමද සෙෂන් ඒවා එකක් ඇක්ටිවේට් කරගන්නේ ඒවා ඔක්කොම. මේක ඩිලීට් කරලා දාන්නම්. හරි. මේ තියෙනවා මෙතන සිඩ්නි, ටෝකියෝ, නිව්යෝර්ක් ඔහොම සෙෂන්ස් තියෙනවා. එතකොට එක එක ස්ටොක් බ්‍රෝකර්ස්ලා මේ සෙෂන් වල දී තමයි ඉන්වෙස්ට් කරන්නේ ඒගොල්ලෝ. දැන් බලන්න මේ සිඩ්නි සෙෂන් එකේදී GBP ගොඩක් සෙල් කරලා. හරි ඒක හන්ද ඩොලර් එක හොඳට ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. ඒක මෙන්න මේ වගේ සෙෂන් එකකදී ඔහොම ලොකු මූවමන්ට් එකක්. දැන් මේ නිව්යෝර්ක්, ලන්ඩන් මේ දෙකේම ලොකු මූවමන්ට්ස් තියෙනවා. එහෙම ලොකු මූවමන්ට්ස් එකක් යනකොට අර එක බ්‍රෝකර් කෙනෙක්ගේ ප්‍රමාණය අනිත් බ්‍රෝකර් කෙනෙක්ගේ රිලීස් කරන ප්‍රමාණයට වඩා සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ chart එකේ පොඩි පිප්ස් 150ත් වෙන්න පුළුවන් 20 30ත් වෙන්න පුළුවන් ඩිෆරන්සස් තියෙනවා. ඒක මතක තියාගන්න. ඒක ඇවිල්ලා හොරයක් සූදුවක් මොනවත් නෙමෙයි. හොරයක් බොරුවක් නෙමෙයි. ඒක ඉකොනොමිකලි එහෙම තමයි මේ සෙෂන්ස් අතරේ ට්‍රේඩ් කරනකොට ස්ටොක් බ්‍රෝකරින් කම්පැනිස්. right? ඒකත් මතක තියාගන්න එක. මම දැන් මේක ඩිලීට් කරලා දානවා. හරි. එතකොට දැන් ඔන්න මම මෙතන තියෙනවා ඔයාලට තෝරගන්න ඕන තරම් ටයිම් ස්කේල්. ඔන්න මෙතනින් අපි කරන්සි පෙයාර් එක තෝරගත්තා. මම කිව්වා ඔවුන්ඩා සිලෙක්ට් කරගන්න කියලා. මොකද ඒකේ ඇකියුරසි එක හරියටම තියෙන එකක්. කම්පැනි එකක් ස්ටේක් හෝල්ඩර් එක වැඩිපුර තියෙනවා ඒගොල්ලෝ අරගෙන. හරිද? ඊට පස්සේ ඒක හොයාගත්තට ඔයාට ඕන ටයිම් ස්කේල්. ඒ කියන්නේ 1 minute 1 second ඔක්කොම එතන මම කිව්ව drop down button එකෙන් ගන්න පුළුවන්. මිනිත්ස් වලින් නම් hour වලින් නම් මේ විදියට. හරිද? 1 day 1 week 1 month ඕන විදියකට. normally අපි ගන්නේ 1 minute ගන්නවා 5 minute ගන්නවා 15 minutes ගන්නවා 1 hour ගන්නවා 4 hour ගන්නවා 1 day ගන්නවා 1 week ගන්නවා. මොකද long term ඊට වඩා අපිට ඇනලයිස් කරන්න බෑ high time frame වල. එතකොට අපි මේකෙන් high time frame එකක් කියලා ගත්තොත් high time frame HTF හරිද? එහෙම ගත්තොත් 1 hour එකත් high time frame එකක්. හරිද? 4 hour එකත් high time frame එකක්. හරිද? ඔහොම දැනට ගන්න. low time frame කියලා ගත්තාම 1 hour එකේ low time frame එක 5 minutes. 4 hour එකේ low time frame එක
15 minutes. හරිද? මේකත් අතිශය වැදගත් අපිට ඉස්සරහට ඇනලයිස් කරනකොට. ඊළඟට ආයෙත් ගත්තාම ආයෙ අපි ගන්නවා මම ඔයාලට පේනවා වෙන high time frame එකක් day 1 එක අනිත් එක week 1 එක. හරිද? ඒකේ low time frame එක තමයි day එකේ 1 hour එක. එතකොට 1 hour එක අරගේ high time frame එක. මේකේ low time frame එක. week එකේ 4 hour. හරි? අරකේ අනිත් පැත්ත. ඒතර මේ විදිහට තමයි බලන්නේ. ඒතර මම දැනට මේ ලෙසන් එකක් කරගෙන යනවා අර නිව්යෝර්ක් ටයිම් එකේ 9:30ත් 11ත් අතර. ඒක ඇත්තටම කරන්නේ high time frame වල නෙමෙයි ඒක low time frame දෙකේ. මේ 1 minute 5 minutes වල. හරිද? ඒතර මේක තමයි ඊළඟ ඕගොල්ලෝ මේකේ දැනගන්න ඕනේ එකක්. ඊට පස්සේ අපි ගත්තාම තව ඕගොල්ලන්ට දැනගන්න ඕන එකක් තමයි මේකේ ඔය මම මාක් කරනවා මෙහෙම හුනීරි කෑලිය නම් ඒවා මේ මෙතෙන්ට මම දාගෙන තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට මේ මෙතන පැනල් එකෙන් ඕන එකක් ඒකට දාගන්න පුළුවන්. මෙහෙම අහොම ක්ලික් කරලා ගුවා මෙතන එනවා. මේ මෙතන ඉස්සරහා තරුව මෙහෙම ක්ලික් කරලා මේ ඉස්සරහා තරුව එවුවාම මෙතෙන්ට ඒක ඇඩ් වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ මෙතනින් ගන්නත් පුළුවන්. දැන් මේ ලයින් එක එහෙම මම ගන්නෙ දැන් මෙතනින් ක්ලික් කරා මෙතන ගත්තා මේ arrays lines මේ ඕන එකක් තියෙන දැන් මේ තනිකර horizontal line එක මේ ඔක්කොම එහෙම ගන්න පුළුවන්. හරි? vertical line එක cross line එක මෙතන තියෙනවා. ඕගොල්ලෝ නිකන් බලන්න. හරි? මේ trend line එකක් නම් මෙහෙම නිකන් ඔහොම. ඒතර මේක කෙලින් ගන්න ඕන නම් shift එකත් එක්ක වුවාම ඔයගොල්ලන්ට ඒක මේ කෙලින් අතට එනවා. උඩ අතට මේක කරලා ආයෙ shift එක වුවාම ඒක අංශක 90ට නම් 90ට හිටිනවා. ආයෙ මෙහෙම කරලා shift එක වුවාම ඒක උඩට හිටිනවා. shift එකත් එක්ක ඒක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම ඔය සමහරලාට ඔයගොල්ලන්ට දැකලා ඇති මෙහෙම මම මේ chart එක movement එක අඳින එක high low mark කරන්න. දැන් මම high low mark කරනවා. එතනටම ගමු. right ඔය ඒක මාක් කරන එක තමයි මේ මෙතන තියෙන්නේ මෙතනින් ගන්න පුළුවන් පාත් එක මේක ගත්තොත් මේක තමයි මෙහෙම මාක් කරගෙන යන්න පුළුවන් ඔය විදිහට ඒක කලර්ස් වෙනස් කරන්න පුළුවන් මෙතනින් මේකෙන් හරි කොළ පාට උන්නම් මේ කලර් එක වෙනස් කරන්න පුළුවන් එක ක්ලික් කරා කොළ කරා මෙතන ලයින් එකෙන් දා ගන්නවා මේක කොළ කරා හරි ඒකේ වාට කොච්චර ඩාර්ක් තියෙන්න ඕනද ඒකත් ඔහොම කරන්න පුළුවන් අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින් හරි ඒකත් එහෙම තමයි ඊට පස්සේ ආයෙ ඕන වෙන එකක් තමයි මේ බොක්ස් එක මෙන්න මේක මොකද fair value gap එකක් මේ වගේ තැනකට identify කරනකොට අපි මම මොකද්ද කරන්නේ මෙහෙම fair value gap එකක් හොයනවා right එතකොට ඒ box එකක් මේ මෙතන තියෙනවා මෙතන box ගොඩාක් දේවල් තියෙනවා right ඒතර ඕගොල්ලෝ මෙතන ගිහිල්ලා ඒ ටික බලා ගන්න ඊට පස්සේ indicators මම මේ ටික ඔක්කොම delete කරනකොට කොහොමද right click කරා remove 6 drawings ටික ඔක්කොම delete කරනවා. හරි එකක් delete කරන්නත් පුළුවන්. ඒක click කරලා delete button එක ඔබලා. හරිද? ඊට පස්සේ මේ indicators paid එකක් නම් ගන්න පුළුවන් ගොඩක්. නැත්තම් indicators දෙකයි ගන්න පුළුවන්. දැන් මගේ තියෙනවා මෙතන ICT ලගේ time ranges. තව මේ Lux Algo ඒගොල්ලන්ගේ නෙමෙයි මේක මොඩල් එක. ඒකේ සෙෂන්ස් ටික. හරිද? මේ විදිහට. ඒකත් වැදගත් වෙනවා. ඔයගොල්ලන්ට මේ ඉන්ඩිකේටර්ස් වලට මෙතෙන්ට ගිහිල්ලා මේ ඇඩ් කරගන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් හදා ගන්න පුළුවන්. ඒ ඕන එකක් එතනින් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන ටයිප් කරපුවාම ඔයාලට ඕන ඉන්ඩිකේටර් එකක් එනවා. සෙෂන්ස් කියලා ටයිප් කරපුවාම එතන එන එකේ මෙහෙම ඉස්සරහ තරුව ඔබන්න. හරි මේ තියෙන්නේ
එතකොට අතෙන්ට මෙතෙන්ට ඇඩ් වෙනවා මේ drop down එකට. හරිද? ටෙක්නිකල් ඕගොල්ලන්ට තව අපි හිතමු මොන හරි ඔක්සිලේටර් ඒව ඕනේ ෆයිනෑන්ෂියල් මොනවා හරි ඕන එකක් තියෙන ඕන එකක් එතෙන්ට ඇඩ් වෙනවා. දැන් අපි ගමු RSI එක relative strength index මෙතන තරුව ඔබපුවාම ඊට පස්සේ මෙතෙන්ට මේ ඇඩ් වෙලා ඇති මේ RSI එක. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් පස්සේ අරන් එනවා මේ RSI එක. දැන් බලන්න මේ RSI එක තියෙන්නේ 30 වගේ. එතකොට මොකද්ද අපිට ගන්න පුළුවන් මේ නිගමනයක් තමයි මේක අනිවාර්යෙන් වෙන සිද්ධ වෙන දෙයක් නෙමෙයි. නමුත් relative index එකක්. මේක ඇවිල්ලා මධ්‍යයන් අගයක් මේ ඉන්නේ. මේක සාමාන්‍ය 70ට වඩා 65 70 ඒ වගේ ගණන් වලට ගියපු ගමන් chart එකේ movement එකක් අනිත් පැත්තට යන එකක්. ඒ කියන්නේ chart එක turn වෙනවා. market success shift එකක් නැත්නම් කොච් එකක් හැදෙනවා. හරිද? ඒව වෙන මේව මම මේක delete කරලා දානවා. ඒ විදිහට indicators add කරගන්න පුළුවන්. හරිද? එතකොට trading view එක හොඳට බලලා තියාගන්න. මම ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එනවා පළවෙනිම entry එක දාන ක්‍රමය. පළවෙනි entry එක මම දාන්න ඕගොල්ලන්ට උගන්වන්නේ fair value gap එකක් අරගෙන. ඒකේ මම උගන්වනවා ඕගොල්ලන්ට මොකද්ද valid ඉස්සෙල්ලාම උගන්වනවා මොකද්ද fair value gap එක කියන්නේ. ඊට පස්සේ මම උගන්වනවා මොකද්ද valid fair value gap එකක් කියන්නේ. ඊට පස්සේ මම උගන්වනවා valid fair value gap එකකින් එකක් entry එකකට සුදුසුද නැද්ද කියන එක. fair value gap එක valid උනත් එතන entry එකට දාන්න මොකද්ද තව confirmation එකක් ගන්න ඕනේ මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ මම ඒ පාඩමෙම උගන්වනවා ඔයගොල්ලෝ stop loss එකයි take profit එකයි තියන්න ඕනේ කොතනද කියන එක. ඒක ටිකක් දිගයි පාඩම. ඒ නිසා මම ඒක තව සතියකින් විතර වගේ කරන්නම්. අද පොඩි ෆ්‍රී එකක් හම්බෙලා මේක කරේ. ඊට අමතරව ඔයගොල්ලෝ බලන්නවම ඩේලි දාන නිව්යෝර්ක් සෙෂන් එකේ 9:30ත් 11ත් අතර හරිම විනාඩි 5කින් ඔයගොල්ලන්ට ඩොලර් 50ක් 60 70 80 100 150ක් හොයාගන්න පුළුවන්. හරි? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. දැනට මේක subscribe කරපු නැති අය subscribe කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඊළඟ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට ඒක අතට මෙනවා bell icon එකත් click කරලා මේ තියාගෙන ඉන්න. එහෙනම් ජය වේවා.